කරගන්න අපි ඉදමේ ඉස්සලම බෑවුම් හඳුනා ගන්න ඕනේ. ඉදමේ බෑවුම් ප්‍රතිශතය හඳුනාගත්තට පස්සේ අපිට තීරණය කරගන්න පුළුවන් අපි යොදන ඕන සංරක්ෂණ ක්‍රම අතර පරතරය මොකක්ද කියලා. එතරම් අපි ඉදමේක පාන් සංරක්ෂණ ක්‍රමය මොකක්ද කියලා තීරණය කරද්දී සාධක කීපයක් බලපානවා. එකක් තමයි ඉදමේ බෑවුම, ඒ වගේම ඉදමෙන් සපයාගත හැකි සම්පත් ප්‍රමාණය, ඉදමේ දැනට පවතින භෝග රටාව කුමක්ද කියන එක මේ පිළිබඳ සැලකිලිමත් කරගෙන එක් එක් ඉඩමට අනුව ඒ ඉඩමේ ස්වභාවයන් අනුව තමයි අපි පාන් සංරක්ෂණ කටයුතු තීරණය කරන්න ඕනේ. ඒ විශේෂයෙන් බෑවුම ගත්තාම බෑවුම 140ට වඩා අඩු ප්‍රතිශතයක් ගත්තාම ඒ ප්‍රතිශතයක අපිට හඳුනා ගන්න පුළුවන් පාන් සංරක්ෂණ ක්‍රමයක් විදිහට කුට්ටි කාණු සහ ගල්වැටි හඳුනා ගන්න පුළුවන්. දැන් අද අපි මේ ඉන්නේ එසේ 140ට වඩා අඩු බෑවුම් ප්‍රතිශතයක් තියෙන ඉඩමක මේ ඉඩමේ පාන් සංරක්ෂණ ක්‍රමයේ විදිහට තමයි අපි කුට්ටි කාණු හඳුනාගෙන තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති මේ කුට්ටි කාණුවක් යොදවන ආකාරය තමයි මෙතන සටහන් වෙන්නේ. විශේෂයෙන් කුට්ටි කාණුවක් ගත්තාම මේ වගේ ප්‍රදේශවලදී අපි මේ කුට්ටි කාණුවක નિયમિત ප්‍රමිතියක් දෙන්න ඕනේ. මේ කුට්ටි කාණුවේ පළල ගත්තාම අඩි 1මාරක්, ගැඹුර අඩි 1මාරක් අවම වෙන විදියට. විශේෂයෙන් මේ තේ සහිත ඉඩම් වල ඒ පරතරයෙන් තියෙන ඉඩම් වල මේ කුට්ටි කාණුවක ප්‍රමාණය අපි කපනවා. එතන මේ කුට්ටි කාණුවක් කියන එකෙන් අදහස් කරන්නේ කාණුව එක දිගටම කපාගෙන යන්නේ නැතුව අඩි 10ක් 12ක් 15ක් අතරකදී අපි අර කපාගෙන යන අඩි 1මාරේ කාණුවේ පරතරයෙන් ඇතුළත කුට්ටියක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කපාගෙන යන කාණුවේ කුට්ටියක් තියෙනවා. ඒ කුට්ටියේ උඩ සම්පූර්ණ ප්‍රමාණය අපි තියන්නේ. ඒ කුට්ටියෙන් අඟල් 6ක ප්‍රමාණයක් අයින් කරගන්න ඕනේ. ඒතර මේ කාණුවේ බෑවුම ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට අඩිය 120ට අඟලක් වෙන විදිහට මේ බෑවුම යම් කිසි ප්‍රමාණයක කුට්ටි කාණුවේ බෑවුම් ප්‍රතිශතය පල්ලයට අල්ලන්න ඕනේ. මොකද ඒ වතුර ප්‍රමාණය ගලාගෙන යාම සඳහා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම ඒ වගේම මේ කාණුවක් කපනකොට ඔබට පේනවා ඇති මේ කාණුවේ පස් තට්ටුව. මේ පස් තට්ටුව අපි දැන් පරණ සමහරක් ඉඩම් වල තියෙනවා කාණු ගොඩ දාන්න තියෙනවා. ඒ ගොඩ දාන වගේ අවස්ථාවක අපි කරන්නේ කාණුවේ පස් ටික ඉහළට දානවා. නමුත් අලුතෙන්ම කපනවා නම් ලොකු පස් ප්‍රමාණයක් අපිට මේ කාණුවෙන් ඉවත් වෙනවා. එතකොට අපිට ඉහළට දාන්න ගියාම ටිකක් මහන්සි වැඩි, රඳවා ගැනීම ප්‍රවණතාවය අඩු වෙනවා. ඒ නිසා තමයි කාණුව ගැට්ටට මේ අලුත් පස් ටික දාලා මෙහෙම තුනී කර ගැනීමක් වෙන. ඔබට පේනවා ඇති මේ අලුතෙන් කපන කාණුවේ මේ පස් ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් නිසා මේ ස්ථානයේ කොට දාගෙන තියෙනවා.